පියුමිගේ පුතාට හැලි ලියපු අයට සිදු වූ දේ. පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් එළියට. ජනප්‍රිය රංගන සහ නිරූපණ ශිල්පිනිය පියුමි හංසමාලිගේ පුතා වන කාවින්ද රාජගිරියේ ඇති වූ සවල් ගැටුම බේරීම සඳහා තැත් කළා මිස ඔහුගේ කිසිදු වරදක් නොමැති බව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් පෙන්වා දී තිබුණා. පියුමි හංසමාලිද පවසා තිබුණේ තමන්ගේ දරුවා එම ගැටුම බේරීම සඳහා තැත් කළ බවයි. නමුත් මේ වන විට පියුමි හංසමාලිගේ පුතාගේ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළට පැමිණ තිබෙනවා. එහි පැහැදිලිවම ඔහු විසින් එක්තරා පුද්ගලයෙකුට පරුෂ වචන කියමින් හෙල්මඩයකින් පහර දෙන ආකාරය දැක ගන්න ලැබෙනවා. කෙසේ වෙතත් මෙයද මේ වන විට සමාජ මාධ්‍ය තුළට සංසරණය වීම හේතුවෙන් පියුමි හංසමාලිගේ පුතාට තවත් නඩුවක් වැටීමට ඉඩ ඇති බවටයි බොහෝ පිරිස් මත පළ කරනු ලබන්නේ.